ඔන්න යාළුවනේ දැන් මම ඇවිල්ලා ඉන්නේ මාලිගාවට එහා පැත්තෙන් තියෙන දේව වීදියට. ඔයාලා දන්නවා ඇති මාලිගාවේ අනිත් පැත්තට ඉස්සරහින් දකුණු පැත්තට වෙන්න වැල්බෝධිය පිටලා තිනවා. ඊට අමතරව එළියට එනකොට තියෙනවා ශාන්ත පාවුලු දේවස්ථානය. මේ තියෙන්නේ අන්නේ ශාන්ත පාවුලු දේවස්ථානයේ ලංකා සභාවට තමයි අයිති. හරි මම ඒක ගැන කියන්න නෙවෙයි මම මේ දැන් සූදානම් වෙන්නේ. දැන් මම මෙන්න මේ පෙන්නන බිල්ඩින් එක. ඔයාලට පේනවා ඇති. මේ තියෙන ලොකු බිල්ඩින් එකක් තියෙනවා නේද? මෙන්න මේ බිල්ඩින් එක සම්බන්ධයෙන් මම පොඩි කරුණක් හොයාගත්තා. මම මේ ආපු වෙලාවේ දැකලා මට මේ කියන්න හිතුණා. මේ බිල්ඩින් එක තියෙන්නේ කලින් තිබ්බේ මෙතන එහා පැත්තේ උසාවිය තියෙනකොට මාලිගාවට එහා පැත්තේ උසාවිය තිබ්බ කාලේ මෙතන තිබ්බේ නීතිඥ කාර්යාල සංකීර්ණයක්. හැබැයි මේක බොහොම ඓතිහාසික ස්ථානයක්. හරිද? මේක තමයි සිංහල රජුරුවන්ගෙන් පස්සේ සුදු අධිරාජ්‍යවාදීන් මේ රට යටත් කරගත්තට පස්සේ යාළගේ අස්වගාල බවට පත් වෙලා තියෙන්නේ. දැන් අද මේ ගොඩනැගිල්ල ඊට පස්සේ නිදහසෙන් පස්සේ විවිධ ආයතන බවට පත් වෙලා අවසාන වශයෙන් නීතිඥ කාර්යාලයක් බවට පත් වෙලා තිබුණා. හැබැයි දැන් මේක ඒව මොකක්වත් නැහැ. නිකම්ම ජරාවාස වෙච්ච ගොඩනැගිල්ලක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ එන්නේ ගොඩනැගිල්ල. බලන්නකෝ ඒ කාලේ කොහොම තියෙන්නද කියලා. දැන් අස්වගාලක් කියපුවම අස්වගාල නිකන් මේ විදිහට බිත්ති බැඳලා තියෙන නැතුව ඇති. හැබැයි මේ ගොඩනැගිල්ල තමයි ඒ වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. හරි? එතකොට යන්නේ ගොඩනැගිල්ල තමයි මෙන්න මේ තියෙන්නේ. දැන් මම ඒකේ ඉස්සරහින් අහපව් හිටේ හැපැත්තෙන් තියෙන හෙරිටේජ් බුටික් කියලා හොටෙල් එකක්. ඔය පේන්නේ කොනේ ඔය වාහන නවත්තලා තියෙන ඉස්සරහින් හෙරිටේජ් බුටික් හොටෙල් එක. ඒකත් පැරණි වලව් 12ට අයිතිව තියද්දි එක වලව්වක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. අද එතන හොටෙල් එකක් බවට පත් කරලා තිනවා. සංචාරක ව්‍යාපාරේ කොහොමද නුවර තියෙනවා ටිකක් ඒකත් එක්ක. එතකොට මේ තියෙන්නේ මම කිව්ව අස්ස ගාල පස්සේ නීතිඥ කාර්යාලය බවට පත් වෙලා අද නිකන් නෂ්ටාවශේෂ වගේ තියෙන ඉතින් කවුරුත් ඒකේ මොකක්වත් නැහැ. හොඳ පරණ බිල්ඩින් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ කියපු වලව් 12න් එකක්. මට මොන වලව්ද කියලා නම් හරියටම කියන්න මතක නැහැ. මේ තියෙන්නේ ඒක අද හෙරිටේජ් බුටික් ඒන්ජල්ස්. ඒ නමින් තමයි අද මේක නම් කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ පැරණි ගොඩනැගිල්ල. හරිද? මේ තියෙන්නේ. හරි. ජය වේවා.